ආශිර්වාද වේවා Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මම අද ඔබ හමු වීමට එනවා. මම අද දවසේ ඔබට කතා කරන්නේ කොහොමද අපි සඵලවත් දවසක් සඳහා උදෑසන පටන් ගන්නෙ කියලා. අපි දන්නවා අපි උදෑසන නැගිටලා හොඳ චේතනාවෙන් හොඳ සෞඛ්‍යයෙන් ඒ දවස පටන් ගත්තොත් අපිට ඒ දවසම සඵලවත්ව ගත කරන්න පුළුවන් නේද? ඉතින් මේ මුල නැගිට හොරා කීපේ ඉතාම වැදගත් ඒ දවස සඳහා. ඉතින් අපි බලමු දවසක් අපි කොහොමද ඉතාම සමාදානෙන් සතුටෙන් ප්‍රීතියෙන් සඵලවත්ව පටන් ගන්නෙ කියලා. ඉතින් මේ සඳහා ඉතාම වැදගත් දෙයක් තමයි ඔබ නැගිටින වෙලාව. අපි දන්නවා අපිට තියෙන ඉතාම සීමිත කාලයක් නේද? ඉතින් ඔබට ඒ කාලය වැඩි කරගන්න පුළුවන් නම් ඉතා හොඳයි. ඉතින් ඒක නිසා ඔබට උදෙන් නැගිටින්න පුළුවන් නම් අපිට වෙලාව ටිකක් ඉතුරු කරගන්න පුළුවන්. අපිට ස්ට්‍රෙස් එකේ ටක් ටක් ගාලා වැඩ කරන්න ඕනේ. ඉතා නිවේහැනෙහිල්ල සමාදානෙන් අපේ වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි උදේ පාන්දර කියන්නේ ඉතාම නිශ්චල ඉතාම හොඳ මොහොතක් අපේ සියලු දේ සැලසුම් කරගන්න. ඒ නිසා ඔබ නැගිටින වෙලාව ඉතාම වැදගත්. ඔබ 4ට 5ට වගේ උදෑසන නැගිටිනවා නම් වඩාත්ම හොඳයි. ඒ වගේ තමයි ඔබ නැගිට ගමන්ම කරන්න ඕන දෙයක් තමයි ඒ දවසට ස්තුතිවන්ත වෙන්න ඕන. ඔබ තව දවසකට ආවා කියලා ඒ දවසට ස්තුතිවන්ත වෙන්න සමහර අය නිින්දෙත් ඊළඟ දවසට නැගිටින්න නැති අය ඉන්නවා. ඉතින් අපි මේ දවසට ආවට ඒ දවස ගැන ස්තුතිවන්ත වෙන්න. ඊළඟට ඔබගේ ඇඳ ඔබ ලස්සනට සකස් කරලා ඇඳෙන් නැගිටින්න. ඊළඟට ඔබ ඒ දවසට මොනවද කරන්න තියෙන්නේ වැඩ කියලා පොඩි සැලැස්මක් හදන්න. to do list එකක් හදන්න. ඒ දවසේ තියෙන විශේෂ දේවල් මොනවද කරන්න තියෙන්නේ, කොහෙටද යන්න තියෙන්නේ කියලා පොඩි to do list එකක් ලියන්න. ඊළඟට ඔබට ගන්න ඕන me time එකක් හෙවත් ඔබ සඳහා වෙලාවක් ඔබ තබා ගන්න ඕන. ඒක ඔබට පුළුවන් ඔබට පොඩි නිහඬ කාලයක් තියලා ඔබට ඔබ ගැන ආවර්ජනය කරන්න, ඔබට ඔබගේ ආගමික කටයුත්තක් කරන්න, ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඔබට කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔබ දිහා බලලා ඔබට ඔබ ගැන ස්තුතිවන්ත වෙන්න, ඔබ ගැන සතුටු වෙන්න, ඔබගේ ආත්ම අභිමානය වැඩි කරගන්න වගේ දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබ ගැන සතුටෙන් ප්‍රීතියෙන් ඔබ ගැන ඔබ ඉතාමත් තෘප්තිමත්ව දවස පටන් ගත්තොත් ඔබට ඉතාමත් ලස්සන දවසක් ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ඒ දවසේ වැඩ පටන් ගන්න යනකොට ඉතාමත් ලේසි ඔබ කලින් දවසේ වැඩට කරන්න තියෙන දේවල් හිතලා තිබ්බනම්, ඔබ මොනවද උදේට උයන්නේ, මොන දේවල්ද කරන්න කියලා ඔබ කල්පනා කරලා තිබ්බනම් ඔබට පහසුයි ඒ දේවල් කරගෙන යන්න. ඉතින් කලින් දවසේ සැලසුම් කරන එකත් වැදගත්. ඒ වගේම තමයි ඔබට ළමයි එමෙ ඉන්නවා නම් ඒගොල්ලෝගේ සියලු කටයුතු ඔබ පිළිවෙලට ලස්සනට කරන්න, ඒවා ලෑස්ති කරලා තියන්න ඕන. ඒ වගේම තමයි ඒගොල්ලොන්ට වැඩ බෙදලා දෙන්න. ඒගොල්ලෝගේ වැඩ කරගන්න, ඒගොල්ලෝගේ ඇඳුම් පිළිවෙලට තියාගන්න, සපත්තු පොත්පත් අස් කරලා ඒවා සියලු දේ කරගන්න, ඒගොල්ලොන්ට වැඩ බෙදලා දෙන්න. ඔබ සියල්ලම කරන්න යන්න එපා. ඒ වගේම අපි දන්නවා අපි උදේට කෝපි හරි තේ හරි මොන හරි බොනවා නේද? ඉතින් ඒවා කිරි, පිටි, සීනි ඔක්කොම දාලා ඔක්කොම නරක ಜಾති තමයි ඒවා අපි බොන්නේ නේද? එහෙම නැතුව ඔබට පුළුවන් නම් උදේට හොඳ පිරිසිදු වතුර එකක් බොන්න. ඒක හොඳයි. ඒ වගේම දෙහි බීදුරු 2-3ක් දාගන්නවා නම් වඩා හොඳයි. හොඳ වතුරු බීදුරුවක් උදෙන්ම බීලා හොඳ සුවයක් ලබලා දවසේ වැඩ ආරම්භ කරන්න. ඒක ඔබට ප්‍රබෝධයක් ගෙන දෙයි. ඒ වගේම තමයි ඔබට ගොඩක් අය කරන වැරද්දක් තමයි උදේ නැගිට ගමන්ම සෝෂල් මීඩියා බලනවා, ෆෝන් එකට යනවා. ඒක කරන්නම හොඳ නැති දෙයක්. ඒක අපි ස්ට්‍රෙස් වෙන දෙයක්. අපි උදේ නැගිටින්නේ අපේ මනසේ හොඳ ඇල්ෆා කිරණ, හොඳ නිශ්චල කිරණ එක්ක අරක බලපු ගමන් අපේ ඔක්කොම එක අවුල් වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. ඉතින් මේ විදියට ඔබ දවස ආරම්භ කරලා ඔබගේ කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන්. දවස ඇතුළේ ඔබ සතිමත් වෙලා, එහෙම නැත්නම් මයින්ඩ්ෆුල් වෙලා කරන දේවල් අවධානයෙන් කරන්න. මොකද්ද මම මේ කරන වැඩේ කියලා ඒකට සිහියෙන් කරන්න.
එම කළා දවසේ නිම වෙනකොට මොහොතක් අරගෙන ඒ දවසේ ඔබ කරන්න සැලසුම් කරපු දේවල් සියල්ල කරාද කියලා බලන්න. කරන්න බැරි වෙච්ච ඒවා ඊළඟ දවසට කරන්න තියාගන්න. ඒ වගේ මේ දවසේ කරන්න ලැබුණු හැම දෙයක් ගැනම ඉතාමත් ස්තුතිවන්ත වෙලා ඒ දවසේ නිම කරන්න. ඉතින් මේ වගේ ඔබ ඉතාමත් සමාදානයෙන් සතුටෙන් ප්‍රීතියෙන් බලාපොරොත්තුවෙන් දවස ආරම්භ කරොත් ඔබට ඉතාමත් යහපත් දවසක් ලැබේ. ඉතින් මේ වීඩියෝ හොඳ නම් ඔබේ යාළුවන් අතරත් බෙදා ගන්න. මේ වගේම ආශිර්වාදමත් වීඩියෝකින් ඔබ හමු වීමට එන තෙක් ඔබට ආශිර්වාද වේවා. මේ Blessings with Dr. Heshan.